නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්තුනේ, මේ වෙලාවේදී අප බලාපොරොත්තු වෙන්නේ අපට යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙන්න. එක් පින්වත් පිරිසක් අපට ප්‍රශ්නයක් විදිහට යොමු කරලා තියෙනවා. බුදු ගුණ නිතර සිහි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඒ ප්‍රශ්නය බැලුවට පස්සේ මට දැනුණා මේ ප්‍රශ්නය යොමු කරපු පිරිසට විතරක් නෙමෙයි, ඇත්තෙන්ම බැලුවොත් සමස්ත රටවැසි ලෝකවැසි ජනතාවටම වැදගත් කියන දෙයක් කියලා. එනිසා මේකට පුංචි පිළිතුරක් ගොනු කරන්න ඕන කියලා මම කල්පනා කරා. මේ බුදු ගුණ නිතර සිහි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා සාකච්ඡා කරන්නට කලින් මේ සාකච්ඡාව තුළ ඔබට ලබා ගන්නට පුළුවන් මොන වගේ දැනුමක්ද කියලා පුංචි දැනුවත් කිරීමක් මූලික වශයෙන් සිද්ධ කරන්න ඕන. ඒකදී මුලින්ම සඳහන් කරන්න ඕන දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ යම්කිසි පිරිසකට පමණක් අයිති වස්තුවක් නෙවෙයි. මේ ලෝකයේ සිටින සියලුම සත්වයාට පොදු වූ වස්තුවක්. එහෙම නැත්නම් පොදු වූ උත්තමයාණන් වහන්සේ නමක් තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. සිංහල බෞද්ධ, දෙමළ බෞද්ධ, එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් තම ජාතියක්, කුලයක්, ආගමක්, රටක් එහෙම කියලා මේ අපේ කියලා කියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න සෑම රටකටම, සෑම ජාතියකටම, සෑම ආගමකටම, සෑම සත්ව කොට්ටාසයකටම අපේ කියන්න පුළුවන්කම තියෙන උත්තරීතර ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒක මූලික වශයෙන් අපි සිහියට ගන්න ඕන. ඒ මතක් කරන්න හේතුව තමයි අපි දකිනවා සමාජය තුළ එක එක්කෙනා එක් පිරිස් අපේ කියමින්, තමන්ගේ කියමින් ඒ කොට්ටාසයකට විතරක් බුදුහාමුදුරුවෝ හිමි කරන්න, අයිති කරන්න යන ස්වභාවයක්. නමුත් අප තේරුම් ගත යුතු දේ තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ එහෙම පිරිසකට පමණක් අපේ කියන්න පුළුවන්, අයිතියක් හඟව ගන්න පුළුවන්කම තියෙන උත්තමයාණන් වහන්සේ නමක් නෙවෙයි. මේ ලෝකේ ඉන්න සෑම දිනාටම පොදු වූ, සෑම දිනාටම ඉහළින් සිටින උත්තමයාණන් වහන්සේ නමක්, ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒ කාරණාව මුලින්ම සිහිපත් කරන්න ඕන. ඒ වගේම මා මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා මේ බුදු ගුණ සිහිපත් කිරීමෙන් අප ලබන ලද පුංචි අත්දැකීමකුත්. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියන එක අවසානෙට සටහනක් විදිහට තියන්න බලාපොරොත්තුෙන් මා මුලින්ම බලාපොරොත්තු වෙන්නේ
මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැත්නම් උන්වහන්සේගේ ඒ තියෙන වූ ගුණයන් පිළිබඳව පුංචි සටහනක් තබන්නට. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරනකොට ඇත්තටම බුදුහාමුදුරුවන් වහන්සේ කවුද කියලා ඇහුවොත් අපිට දෙන්නට නිශ්චිත පිළිතුරක් නැහැ. එතකොට උන්වහන්සේගේ ගුණාශ්‍රයෙන් උන්වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් මේ වගේ ලොකු කරුණු ටිකක් එකතු කරගෙන විශාල කරුණු ටිකක් එකතු කරගෙන තමයි මේකට පිළිතුරක් සපයන්න වෙන්නේ. ඒක දීර්ඝ සාකච්ඡාවක් වන නිසා මා කෙටියෙන්ම කල්පනා කළා මූලික වශයෙන් අපි දන්නා කියන බුදුගුණ ආශ්‍රයෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා චුට්ටක් විමසලා බැලුවොත් හොඳයි කියලා. ඒ අනුව ඔබ නිතර සජ්ජායනා කරන ගාථා පාඨයක් තියෙනවා නවරහාදී බුදුගුණ ඇතුළත් ගාථා පාඨය. එහි පළවෙනියෙන්ම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ඒ තමයි අරහං කියන ගුණය. මොකද්ද මේ අරහං කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නට හේතුව තමයි උන්වහන්සේ රහසින්වත් පව් නොකළ නිසා. ඒ වගේම කෙලෙස් සියල්ලම දුරු කළ නිසා. මිනිසුන්ට දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට මේ සියලු දෙනාටම පූජා පවත්වන්නට සුදුසු නිසා බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියනවා. එතකොට චුට්ටක් ඒ බුදු ගුණය පිළිබඳව මෙනෙහි කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම ඉහළින් සිටින කාටවත් අයිති නැති සියලු දෙනාටම අයිතිවාසිකම් කියන්නට පුළුවන්කම තියෙන උතුමාණන් වහන්සේ නමක් නේද කියන එක කල්පනා කරලා බලන්න. මොකද මිනිසුන්ට දෙවිවරුන්ට බ්‍රහ්මතලවල ඉන්න ඒ බ්‍රහ්මයාණන් වහන්සේලාට ඒ සියලු දෙනාගේම පූජාවන් විඳීමට සුදුස්සෙක් ඉන්නෝ නම් ඒ බුදුරජාණන් වහන්සේ පමණයි. එහෙනම් උන්වහන්සේ කවුද? උන්වහන්සේ කොච්චර උත්තරීතර කෙනෙක්ද? එතකොට එවන් උතුමන් වහන්සේ කෙනෙකුගේ ගුණ මෙනෙහි කිරීමෙන් අපිට කොච්චර ප්‍රයෝජනයක් ගන්න හැකිද කියලා චුට්ටක් කල්පනා වෙන්න පටන් ගන්නවා. ඒ වගේම උන්වහන්සේගේ දෙවනි ගුණය පිළිබඳව කතා කරලා බැලුවොත් එහෙම සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයට අයත් වූ සහ නොවූ සියල්ල කිසිවෙකුගේ උපදෙස් නොමැතිව තමා වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත නිසා කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට ගුරුවරයෙක් නැහැ. බුදුහාමුදුරුවෝ සියල්ලම අවබෝධ කරගත්තේ තමා විසින්මයි. එතකොට අපිට පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ සෑම දිනාටම ඉහළින් සමෝගෙම පූජා ලබන්න සුදුසු උත්තමයාණන් වහන්සේ කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙකුගේ ගුණයක් මෙනෙහි කිරීමෙන් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියන වචනය උනත් ප්‍රකාශ කිරීමෙන් මහා සාන්තියක් ලබන්න පුළුවන්කම් තියෙන බව අපිට උන්න තව ටිකක් වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව සාකච්ඡා කරනකොට විජ්ජාචරණ සම්පන්නෝ කියලා ගුණයක් තියෙනවා. ඒකෙන් කියන්නේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් සහ 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත නිසා තමයි
බුදුහාමුදුරුවන්ට විජ්ජාචරණ සම්පන්නෝ කියලා කියන්නේ. ඒක පිළිබඳව ටිකක් තේරුම් ගන්න අපිට බලන්න සිද්ධ වෙනවා අෂ්ට විද්‍යා කියලා කියන්නේ මොනවද? ඒ වගේම 15 චරණ ධර්ම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න වෙනවා. සාකච්ඡාව දීර්ඝ වෙන නිසා ඊ타ත්ම කෙටියෙන් ඒ පිළිබඳව පුංචි සටහනක් මම තියනවා. අෂ්ට විද්‍යා කියලා කියන්නේ විපස්සනා ඥානය කියලා කියන්නේ ඇති සැටියෙන් දැනීම. ඕකට ඕනනම් විදර්ශනා ඥාන කියලා කිව්වත් කමක් නැහැ. ඊට පස්සේ තියෙනවා මනෝමෛද්‍ය ඥානය. බුදුහාමුදුරුවන්ට පුළුවන් බොහෝ දෙනෙකු ලෙස ඕනනම් පෙනී සිටීමට. තවත් බුදුහාමුදුරුවෝ ඕනනම් මවා ගන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට. ඒකට තමයි මනෝමෛද්‍ය ඥානය කියලා කියන්නේ. ඉද්ධි විද ඥානය තියෙනවා. ඒ කියන්නේ අහසේ දිය මත පොළවේ ගිනි මත ඇවිදින්න පුළුවන්, ඒ තැන්වල වැඩ ඉන්න පුළුවන් ඕනෑම තැනක. ඒ නිසා ඉද්ධි විද ඥානයෙන් ඒක සාකච්ඡා කරනවා. දිබ්බ සෝත තියෙනවා ඥානයක් විදිහට. ඕනෑම දුරක පවතින ශබ්දයක් බුදුහාමුදුරන්ට ඇහුම්කන්න දෙන්න පුළුවන්. පරචිත්ත විඥානන ඥානය තියෙනවා. ඕනෑම කෙනෙක්ගේ හිත දැනගන්න පුළුවන්. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය තියෙනවා. ඒ කියන්නේ පෙර භවයන් පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්, ආවර්ජනය කරන්න පුළුවන්. දිබ්බ චක්කු ඥානය තියෙනවා. ඕනෑම දුරක ඇති දෙයක් දැකීම දිබ්බ චක්කු ඥානයෙන් කතා කරනවා. ආසවක්ඛේ ඥානය තියෙනවා. ඒකෙන් කතා කරන්නේ ආශ්‍රව එහෙම නැත්නම් කෙලෙස් ෂේ කිරීම. ඕනෝවට තමයි අෂ්ට විද්‍යා කියලා කියන්නේ. මොනවද එතකොට 15 චරණ ධර්ම? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයේ මාත්‍රාඥතාවය, ඒ කියන්නේ ආහාරවල පමණ දැන ගැනීම, ජාගරියාන යෝගය කියලා තියෙනවා. ඒ කියන්නේ කයේ විවේකයේ සඳහා පමණයි බුදුරජාණන් වහන්සේ සැතපීම් ආදිය කළේ. ඒවා පිළිබඳව ඒකෙන් කතා කරනවා. ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රුත භාවය, වීරය, ස්මෘතිය, ප්‍රඥාව, ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන මේන් මේවා තමයි 15 චරණ ධර්ම කියලා කියන්නේ. එතකොට ඕවා නිසා තමයි ඒ අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම ආදී ධර්මයන්ගෙන් යුක්ත බැවින්, ඒ වගේම විදර්ශනාවාදී උන්වහන්සේ දැනගත්ත නිසා, ඒ වගේම යුක්ත නිසා තමයි ඔන්න විජ්ජාචරණ සම්පන්න කියලා කියන්නේ. මේකෙදී ලෝකේම හොයන සෑම මිනිස්සෙක්ම හොයන එක දෙයක් පිළිබඳවත් පුංචි සටහනක් තියන්න ඕන. ඒ තමයි මේ ධාන පිළිබඳව. මොකද මෙතන ඒ තරම් සාකච්ඡාවට අදාළ නැතුණත් හැම කෙනෙක්ම හොයනවා මේ ධාන කියන්නේ මොනවද කියලා. පින්වතුනේ මේක එකක් විතරක් මම දැනට දැන ගැනීම සඳහා ප්‍රකාශ කරන්නම්. ප්‍රථම ධානයේ පිළිබඳව යම් කිසි කෙනෙක් ඕනනම් මේ බුදු ගුණ ටිකම මෙනෙහි කළා ප්‍රථම ධාන උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. බුදු ගුණ මෙනෙහි කරමින් ඉන්න වෙලාවකදී යම් ආකාරයක සමාධියකට එහා ගියපු සන්තුෂ්ටිකර තත්වයක්, එහෙම නැත්නම් මනසේ මහා සංයමයක් ගොඩනගෙනවා. ඔන්න ඔය මානසික සංයමයට තමයි ධානය කියලා කියන්නේ, නැත්නම් ප්‍රථම ධානය කියලා කියන්නේ. එතන ඒ සිතුවිල්ලට, ඒ ධානයට අපි මොහොතකට යනවා. මේක මූලික වශයෙන් සිද්ධ වෙන්නේ යම් අරමුණක සිත තමාගෙන ඉන්නකොට අපේ සිත එකඟතාවයකටපත් වෙලා සිතුවිලි එන්නේ නැතුව ගිහිල්ලා මහා විශාල ප්‍රීති සුවයක් ලබනවා. ඔන්න ඔය වෙලාවේදී ලැබෙන ප්‍රීති සුවය තමයි ඔය ප්‍රථම ධානය කියලා කියන්නේ.
බොහෝමත්ම කෙටියෙන් එක මතක් කරන්ට යෙදුනේ. එතකොට බුදුහාමුදුරුවෝ ওই වගේ අංග ලක්ෂණ වලින් යුක්තයි. අපි ධානය පිළිබඳව වෙනම සාකච්ඡාවක් මගින් පසුව ඒ ධානය ලබන්නේ කොහොමද? ඒවායේ ස්වභාවයන් මොනවද කියලා සාකච්ඡා කරමු. ඊගාවට බුදු ගුණ ගත්තට පස්සේ සුගත කියලා ගුණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ නිසා තමයි උන්වහන්සේට මේ සුගත කියලා කියන්නේ. නැත්නම් සුගතෝ මොනවද මේ මෙදුම් පිළිවෙත කියලා කියන්නේ? මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේවා තමයි ඔය මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් දන්නවා, කටපාඩමින් කියන්නේ. ඒත් ඒකේ අවබෝධය කොච්චර දුරට ලැබලද කියලා කියන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් ඒක දන්න නිසා ඒ තරම් දීර්ඝව කතා කරන්න මම මෙතනදී අපේක්ෂා කරන්නේ නැහැ. ඊගා බුදුගුණේ තමයි ලෝකවිදු. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ තියෙන 31 තලයම දැනගෙන ඉන්න නිසා තමයි ලෝකවිදු කියලා කියන්නේ. මේ ලෝකයේ නැත්තම් මේ භූමියේ තියෙනවා තල 31ක්. ඒකෙදී අකුසල් විපාක නිසා ලැබෙන භවයන් පිළිබඳවත් කතා කරනවා. කුසල් විපාක නිසා ලැබෙන භවයන් පිළිබඳවත් කතා කරන. නමුත් දීර්ඝ සාකච්ඡාවක් නෙමෙයි මෙතෙන්දි මම ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ ඒ 31 තලය ගැන විතරයි. ඒ කියන්නේ සතර අපායක් තියෙනවා. එතන හතරයි. මොනවද සතර අපාය? නරක, තිරිසන්, പ്രേත, අසුර. ඔන්න 31 තලෙන් හතරක්. රූපී බ්‍රහ්මතල 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතන 20ක් තියෙනවා. තල 20ක්. දිව්‍ය ලෝක 6 පිළිබඳව කතා කරනවා. මනුෂ්‍ය ලෝකය ගැන කතා කරනවා. ඔය සියල්ල එකතු කළාට පස්සේ තමයි 31 තලයේ පිළිබඳව හැදෙන්නේ. එතකොට ඔන්න ඔය 31 තලයම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටපු නිසා, භාග්‍යවතුන් වහන්සේ දැනගෙන හිටපු නිසා ඒකට කියනවා ලෝක විදු කියලා. එතකොට බලන්නකෝ බුදුහාමුදුරුවන්ගේ ගුණය, බුදුහාමුදුරුවන්ගේ දැනුම, බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාව, උන්වහන්සේගේ ඥානය කොච්චරද කියලා. ඒවා මෙනෙහි කරනකොට අපිට ශ්‍රද්ධාව ඇති වෙනවා. පුදුම ගෞරවයක් ඇති වෙනවා. ඔය ගෞරවය, ඔය ශ්‍රද්ධාවම පදනම් කරගෙන අපිට පුළුවන්කම තියෙන ඕනනම් මාර මුලින් කිව්ව සමාධියක් ලබන්න, ධාන ඵලයක් ලබන්න. ඊගව බුදුගුණේ තමයි අනුත්තරෝ පුරිස ධම්ම සාරති. මේකෙන් කියවෙන්නේ අන් අයට දමනය කළ නොහැකි. කවුද දමනය කරන්න බැරි අය? ජාතිය පිළිබඳව මානෙන් හිටපු අය, බලය පිළිබඳව මානෙන් හිටපු අය, ධනය පිළිබඳව මානෙන් හිටපු අය. මෙන්න මේ මානයන් වලින් හිටපු කට්ටිය සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා දමනය කළා, ඔවුන්ගේ මතවාද වෙනස් කළා, සුගති මාර්ගයට අරගෙන එන්නට. ආන්නේ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියලා.